නෙවෙයි. ඒ වගේ එකක් කරා මාව ඇහෙනවද? ඔව් ටීචර්. ඊට කලින් 3 වසරේදී අපි ඔය වගේ පේපර් එකක් කරා. ඒක ඔయిత වැඩිය ලේසි පේපර් එකක්. ඕක 4 වසරට දීලා තියෙන්නේ. ඕකේ ගණිත ගැටලු වෙනස් කරලා තියෙන්නේ. අරවා වගේමයි. හැබැයි ගාන ටිකක් සංකීර්ණ කරලා තියෙන්නේ. එහෙම නැතුව 3 වසරේ කරපු පේපර් එකම 4 වසරට දුන්නා නෙවෙයි. පෙරලලා බලන්න ඕක අපි 3 වසරේ ඉදින් කරේ හරිම අමාරුවේ. ඔය වගේම එකක් දුන්නා මම දන්නවා. දැන් ඒක අපේ තුනේ බබාලා මේ දවස්වල ඒගොල්ලන්ටත් දීලා තියෙන්නේ තුනේ පේපර් එක. දැන් 4 වසරේට ඕක ටිකක් සංකීර්ණ කරලා ওই පේපර් එක දාලා තියෙන්නේ. හැබැයි දැන් ඔයාලට ඕක වේගෙන් කරගෙන යන්න පුළුවන් අරගන්න කරන්න. ඊළඟ දවසේ අපිට ඔයාලව හම්බ වෙන්නේ 4 වසර බදාදට ඕක මේ සාකච්ඡා කරන්න පටන් ගන්නවා. හා ටීචර්. හරි. එහෙනම් අයිබෝවන් කිව්වා. අපි යනවා පරිසරය අද පළවෙනි තේමාව අවසන් කිරීමට. සිත් පහන් කිරීමේ අභ්‍යාසයේ ඉන්නේ ශාන්ත මාමා අදත් ප්‍රාකාරයේ උඩ. ඔතනින් අපි පාඩම අවසන් කරලා තියෙන්නේ. ශාන්ත මාමා අදත් ප්‍රාකාරයේ උඩ. ශාන්ත මාමා අදත් ප්‍රාකාරයේ උඩ. ඕකෙන් අපට මතක තියාගන්න පුළුවන් සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමේ පියවර 5. මොකද්ද? ශාන්ත මාමා ශාන්ත මුලින්ම ශාන්ත නම් ශාරීරික ලිහිල් බව. ඔන්න ශරීරය ලිහිල් කරනවා. ශරීරය ලිහිල් කරනවා. ශරීරය ලිහිල් කරද්දී මෙන්න මේ වගේ දේවල් ඔයාට ඇහෙනවා. ඇස් වසා ගන්න, සෙමින් අත්පා සැහැල්ලු කරගන්න, පාදවල ඇඟිලි වලලු කර දන හිස උකුල බඩ පපුව අත් මේ හැම දෙයක්ම සැහැල්ලු කරගන්න. ඉච්ඡ ප්‍රදේශයේ සැහැල්ලු කරගන්න, හුස්ම ඉහළට ගන්න, හුස්ම පහළට දාන්න. ශරීරය ලිහිල් කරගත්තා. ඔය වගේ පියවරක් දීලා මේක මොකද සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමේ කුමන පියවරද කියලා අපුවම ඔයා දැනගන්න ඕනේ. මේක පළවෙනි පියවර ශාරීරික ලිහිල් බව ඇඟ ලිහිල් කරගන්නවා. සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමේ පළවෙනි පියවර ඇඟ ලිහිල් කර ගැනීම ශාරීරික ලිහිල් බව. අද ඔතනින් පාඩම අවසන් කරලා තියෙන්නේ. කලින් දවසේ පාඩම අදට සම්බන්ධයි පුතේ. අය මුලට පයින්න බෑ මට. මම ඕක මුල කරලා තියෙන්නේ. පළවෙනි එක දැන් ශාරීරික ලිහිල් බව. අද ඉගෙන ගන්නේ ශාරීරික ලිහිල් බව. සහ සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමේ අංග 5 ගැන අද ඉගෙන ගන්න. පළවෙනි එක ශරීරය ලිහිල් කර ගන්නවා. ශාරීරික ලිහිල් බව පුතේ. කියන්න එපා. මේකෙදි ඔයාට අහන්න දකින්න හම්බ වෙනවා. ඇස් පියා ගන්න. මුළු ශරීරයම ලිහිල් කරගන්න. අත්පා සැහැල්ලු කරගන්න. ඉහළට හුස්මක් ගන්න. පහළට හුස්මක් හෙලන්න. ඔය වගේ ශරීරය ලිහිල් කරගන්න දේවල්ම තමයි මේකෙන් ඔයාට අහන්න දකින්න හම්බ වෙන්නේ. එහෙනම් ඒ වගේ කරුණු කීපයක් ලියා ගමු. මෙන්න මෙහෙම කරුණ දීලා තමයි අහන්නේ මේක මොන පියවරට දෙන්නේ කියලා. ඉස්සෙල්ලා මම ලියන එක බලාගෙන ඉන්න ලියන්න ඔයාට වෙලාව දෙනවා. ශරීරය ලිහිල් කරගන්නවනේ. හොඳින් ඇස් පියා ගන්න. හොරෙන් බලන්න එපා. හොඳින් ඇස් පියා ගන්න. ඔය ශරීරය ලිහිල් කරගන්නවා. මුළු ඇඟම සැහැල්ලු කරගන්න. ඔන්න මණ්ඩා දකින්න මුළු ඇඟම මුළු ශරීරයම මුළු ඇඟම සැහැල්ලු කරගන්න. හුස්ම ඉහළට ගන්න පහළට හෙලන්න. හුස්ම ඉහළට ගන්න ඔය ශරීරය ලිහිල් කරගන්නවා. හුස්ම ඉහළට ගන්න. හුස්ම පහළට හෙලන්න. ඔන්න ශරීරය ලිහිල් කරගත්තා මුලින්ම. මේ කැමරාව බලන්න ගන්න එපා.
මේ වගේ පියවරක් දැක්ක ගමන් ඔයා ගොළුවට එන්න ඕනේ. මේ තමයි ශාරීරික ලිහිල් බව කියලා. එහෙනම් පුතේ පළවෙනි අංගය ශාරීරික ලිහිල් බව. ඒකෙදි වෙන්නේ මුළු ශරීරයම ලිහිල් කරගන්න එක. හොඳින් ඇස් පියාගන්න. ඔබේ උරහිස ප්‍රදේශයේ සැහැල්ලු කරගන්න. අත්, නින, කකුල්, උදරය, ඔය සෑම දෙයක්ම සැහැල්ලු කරගන්න. හුස්ම ඉහළට ගන්න. හුස්ම පහළට එලන්න. ශරීරය ලිහිල් කරගත්තා. ඔන්න පළවෙනි පියවර. අංක 1 දාලා කොටුවක් දාලා ශාරීරික ලිහිල් බව. මේ කොටුව රතු පාට පැන්සල අරගෙන පාට කරගන්න. ශාරීරික ලිහිල් බව. හරිද? ගොඩ වෙලා ලියන්න ගන්න එපා පුතේ. අද පරිසරයේ පාඩම තේමාව ඉවර කරගන්න ඕනේ මට.
ඊළඟට මානසික ලිහිල් බව. දැන් ශරීරය ලිහිල් කරගත්තා. ඇඟ ලිහිල් කරගත්තා. දැන් මනස ලිහිල් කරගන්න යන්නේ. හිතේ තියෙන නරක සිතුවිලි ටික ඔක්කොම ඈත් කරලා මනස නිදහස් කරගන්න යන්නේ. දැන් මොන මානසික ලිහිල් භවයේදී කියනවා ඔබේ ඇඟ දැන් සිලිහිල් වෙලා තියෙන්නේ. දැන් අපි ඈතින් ඇසෙන ශබ්දවලට ඇහුම්කම් දෙමු. ඈතින් ඇසෙන කුරුළු ගීතවලට ඇහුම්කම් දෙමු. තව මොනවාද කියන්නේ? වටපිටාවෙන් ඇසෙන ගස්වැල් වල හඬට අපි ඇහුම්කම් දෙමු. දැන් මනස ලිහිල් කරගන්නේ මේ. වෙන ඈතින් ඇසෙන කුරුළු නාදවල සද්දයට අපි ඇහුම්කම් දෙමු. දුක හිතෙන, තරහ දැනෙන, වෙහෙස කර සිතුවිලි වලින් ඈත් වෙමු. මනස නිදහස් කරගන්නවා මේ. එහෙනම් ඔය වගේ දෙයක් දුන්න ගමන් අපි දන්නවා මේවා ඉති වෙන්නේ මානසික ලිහිල් බවට කියලා. දෙවනි අංක 2 මානසික ලිහිල් බව. තව මේක ලියනවද? රූල් දෙකක් අතාරින්න, එක රූලක් අතාරින්න එපා පුතේ. රූල් දෙකක් අතෑරලා දෙකක් අතෑරලා අංක 2 මානසික ලිහිල් බව. ඈතින් ඇසෙන කුරුළු ගීතයට සවන් දෙමු. දැන් ඔන්න මනස ලිහිල් කරගන්න. අංක 2 කියන එක පාට පැන්සලෙන් රතු පාටින් එක රවුම් කොටු කරගන්න ලස්සනට. ඈතින් ඇසෙන කුරුළු ගීතයට සවන් දෙමු. හිතේ තියෙන නරක සිතුවිලි ඈත් කරලා තියෙන්නේ මනස ලිහිල් කරගන්නවා. ඈතින් ඇසෙන කුරුළු ගීතයට සවන් දෙමු. වැඩි හඬට සවන් දෙමු. වෙහෙස කර සිතුවිලි වලින් ඈත් වෙමු. ඒවා මානසික ලිහිල් බවට අයිති වෙන්නේ. වෙහෙස කර සිතුවිලි වලින් ඈත් වෙමු. ගස්වැල් සෙලවෙන හඬට සවන් දෙමු. හුස්ම ගන්නා හඬට සවන් දෙමු. ඔය හුස්ම ගන්න හඬට මනස ලිහිල් කරගන්න පුතේ. හුස්ම ගන්නා හඬට සවන් දෙමු. කොහොම පියවරක් දීලා අහනවා මේක මොන පියවරද? එතකොට ඔයා දැනගන්න ඕනේ මේක මානසික ලිහිල් බවට අයිති වෙන්නේ කියලා. පේපර් එකේ අහන්නේ එහෙම පුතේ. ඈතින් ඇසෙන කුරුළු ගීතයට සවන් දෙමු. මේක සිත් පහන් කිරීමේ අභ්‍යාසයේ කීවෙනි පියවරට අයත් වන්නේද?
එතකොට දෙවෙනි පියවරට අයිති වෙනවා මානසික ලිහිල් බවට අයිති වෙනවා කියලා ඔයා දැනගන්න ඕනේ. හරි මානසික ලිහිල් බව අපි ඇඟ ලිහිල් කරගන්නවා මානසික ලිහිල් බව කියලා කිව්වහම අපිට කිව්වහම මානසික ලිහිල් බව කියලා අපි අස්තරට hina වෙලා අපේ ඇඟ ලිහිල් කරනවා. ඔතෙන්ට වෙනකන් ඉවර කරගන්න අවශ්‍යයි. ඊළඟට අදිෂ්ඨානය. අපි අදිෂ්ඨාන කරගන්න දේවල්. අදිෂ්ඨානයට අයිති වෙනවා අංක 3 අදිෂ්ඨානය. දැන් ලියන්න එපා. දැන් ලියන එක නතර කරන්න පුතේ. දැන් ලියන්න වෙලාව දෙනවනේ මං 3. තුන්වෙනි පියවර අදිෂ්ඨානය. අපි අදිෂ්ඨාන කරගන්නේ කොහොමද? මයි කියලා තමයි අදිෂ්ඨාන කරගන්නේ නිහංසා. මම රටට ලෝකයට වැඩදායි දරුවෙකු වෙනවාමයි. මම පන්තියේ පළවෙනියා වෙනවාමයි. මම ජයග්‍රහණ ලබා ගන්නවාමයි. මම මිනි පහනක් වෙනවාමයි. ඔන්න ඔය වගේ මයි ආවොත් වෙනවාමයි වගේ ආවොත් ඔයා දැනගන්න ඕනේ මේක අදිෂ්ඨානයක්. මම පාසලට ආලෝකයක් වෙනවාමයි. මම ජයග්‍රහණ ලබා ගන්නවාමයි අදිෂ්ඨාන කරගන්නවා. මම රටට වැඩදායි අයෙකු වෙනවාමයි. මයි වචනින් හොයාගන්න මේක අදිෂ්ඨානයක් කියලා. අදිෂ්ඨාන කරගන්නවා. මම ලබාගත් සැනසීම අනෙක් අයටත් ලබා දෙනවාමයි අදිෂ්ඨාන. අදිෂ්ඨානේ හොයාගන්න පුළුවන් මයි කියන වචනේ. අදිෂ්ඨානේ හරි පුතේ දැන් යන්න. මම
ලෝකයට මිනි පහනක් වෙනවාමයි. වෙනවාමයි. මෙන්න මේ මයි කියන වචනේ ඔයා සලකුණු කරලා තියාගන්න. වෙනවාමයි. අදිෂ්ඨානය හොයාගන්න පුළුවන් මයි කියන වචනේ. සුට්ටක් වෙනස් වෙන තැනුත් තියෙනවා. මම පන්තියේ පළවෙනියා වෙනවාමයි. මම නිවසට ආලෝකයක් වෙනවාමයි. අදිෂ්ඨාන කරගන්නවා. මම නිවසට ආලෝකයක් වෙනවාමයි. මයි කියන වචනේ යටින් ඉර ගහගන්න. ඒකෙන් ඔයාට අදිෂ්ඨානය හොයාගන්න ලේසි. මම රටට ආලෝකයක් වෙමි. වෙමි කියන වචනේත් හරි ඈ. ඒත් අදිෂ්ඨානමනේ. මැඩම් ඕ පුතේ. එයාගේ හැමදාම මයික් එක ඔන් කරනවද? බෑ. ඈ? හරිද?
ඊළඟ එකට යමු ප්‍රාර්ථනාවට. හතරවෙනි පියවර ප්‍රාර්ථනා කරන්නේ මම ලබාගත් සුවය අන් අයට ලැබේවා. මම ලබාගත් සැනසීම අන් අයටත් දැනේවා. වා ප්‍රාර්ථනාවලට යනවා නේද? ප්‍රාර්ථනා සාමාන්‍යයෙන් වා දැනේවා, සිතේවා, ලැබේවානේ. එහෙනම් ඒ වගේ දේවල් තමයි ප්‍රාර්ථනාවලට යන්නේ. එහෙනම් හතරවෙනි පියවර ප්‍රාර්ථනාව. ප්‍රාර්ථනාව හොයාගන්න හරි ලේසි. වාකුරේ මා ලබාගත් සැනසීම අන් අයටත් දැනේවා. ප්‍රාර්ථනා කරන්න. දැනේවාට ගහන්න ඉර. ප්‍රාර්ථනාව. දැනේවා වචනෙන් හොයාගන්න පුතේ. මා ලබාගත් සැනසීම නංගිලා මල්ලිලාටත් දැනේවා. මේ ප්‍රාර්ථනා කරනවා. නංගිලා මල්ලිලාටත් දැනේවා. ප්‍රාර්ථනාව දැනේවා, සිතේවා, ලැබේවා. වා ඒවට ඉර ගහන්න.
පස්වෙනි එක උදානය පස්වෙනි පියවර යනවා පුතේ උදානයට පස්වෙනි පියවර උදානය එතනින් අවසానයි සිත සිත් පහන් කිරීමේ අභ්‍යාසය උදානයේදී වෙන්නේ පුතේ ඔයාට හොයාගන්න ලේසි උදානය මට හොඳ දරුවෙකු වෙන්න පුළුවන් පුළුවන් කියන වචනයෙන් අවසන් වෙනවා ඒ වගේම වන් නෙමි කියන වචනයෙන් අවසන් වෙනවා පුළුවන් සහ නෙමි ඕකෙන් හොයාගන්න වෙනවා පුළුවන් සහ වන් නෙමි කියන වචන දෙකෙන් තමයි උදානය අවසන් වෙන්නේ මට හොඳ දරුවෙකු වෙන්න පුළුවන් උදානයේදී මට හොඳ දරුවෙකු වෙන්න පුළුවන් මට හොඳ දරුවෙකු වෙන්න පුළුවන් අඬිරා මට හොඳ දරුවෙකු වෙන්න පුළුවන් තව හැමම පුළුවන් වගේම උදානේ තියෙනවා මම පාසලට පහන් මිනි පහනක් වන්නෙමි වෙනවාමයි නෙමෙයි නෙමි වන්නෙමි මම පාසලට මිනි පහනක් වන්නෙමි වන්නෙමි නෙමි වලින් අවසන් වෙනවා නෙමි වන්නෙමි දැන් ඔතෙන්ට එනකල් ලියාගත්ත ටික මුල ඉඳන් පාඩම් කරගෙන ඉන්න එක සැරයක් ඊට පස්සේ අපි අභ්‍යාසයක් කරමු එතකොට ඔයාලට හොඳට පැහැදිලි වෙනවා මේක එකපාරක් පාඩම් කරගන්න මුල ඉඳන් मैडम मैडम මේක පාඩම් කරගන්න එක සැරයක් මුල ඉඳන් අගට පාඩම් කරන්න සහල්ලු කරගන්න ඉහළට පහළ කරන්න මානසික නිර්මාණ දෙන්නට පොදු සමාන්තර තුලකේ යටට සමාන්තර ඒකට සිතිවිලි වලින් ඒකේ පුදුම ගන්න අපිට සමාන්තර අවලෝකයක් නිපාන කරනවාමයි එම පන්තියේ පළවෙනි වෙනවාමයි අමනසට ආලෝකයක් කරනවාමයි මාළභාග තැනකින් මන්නකට දැනෙනවා මාළභාග සැලකීම නම් ලාම්මල්ලාට දැනෙනවා තාත හොන්ට දරුවෙකු වෙන්න පුළුවන් මම බාරයට මිනිපානක් වන්නේ
දැන් ඔය ෂෙනුකෝයා පාඩම් කරනවද? ඈ ෂෙනුකෝය සිත් පහන් කිරීම ඔය පාඩම් කරනවද ඔය කරන්නේ? ඈ දැන් ඔයාට මං කියලා දෙන්න හදන්නේ ලේසි ක්‍රමයක්. කොහොමද සිත් පහන් කිරීමේ පියවර පහ අපි මතක තියාගන්නේ? ඉතා ඉක්මනින් ලියමු. ශාන්ත පහලට ලියන්න. ශාන්ත ඔයා ඊටු ටික ලියන්න තනි අකුරේ. ශාරීරික ලිහිල් බව ඕනේ ඔක්කොම අකුර අකුර දාන්න. ශාන්ත ඊටු ටික දාන්න. රණුග සටපට ගාලා දාන්න. ශාන්ත මාමා මානසික ලිහිල් බව අදත් අදිෂ්ඨානය ප්‍රාකාරය ප්‍රාර්ථනාව උඩනම් උදානය ඔන්න අපිට ලේසියෙන් දාන්න පුළුවන්. ශාරීරික ලිහිල් භවයේදී වෙන්නේ පුතේ හැම වෙලාවම මොනවාද වෙන්නේ? ඇඟ ලිහිල් කරනවම තමයි. ඇස් වසා ගන්න, ඔබේ ඇඟ පපුව ලිහිල් කරගන්න, හොඳ හුස්මක් ගන්න, හොඳ හුස්මක් පහළට හෙලන්න. ඇඟ ලිහිල් කර ගැනීමම තමයි වෙන්නේ. ඔන්න ඇඟ ලිහිල් කර ගන්නවා කියලා මෙහෙම ඇඳ. ඇඟ ලිහිල් කර ගන්නවා කියලා ඔය ඇඳ නිකන් අපිට තේරෙන විදිහට. ඊළඟ එකේදී මානසික ලිහිල් භවයේදී වෙන්නේ ඔන්න දැන් අපේ ඇඟ ලිහිල් වෙලා ඈතින් ඇසෙන ශබ්ද වලට අහුම්කම් දෙන්න, ඈතින් ඇසෙන කුරුළු ගීත වලට අහුම්කම් දෙන්න, සිත වෙහෙස කරන සිතුවිලි වලින් ඈත් වෙන්න, පීඩාකාරී සිතුවිලි වලින් ඈත් වෙන්න මනස ලිහිල් කර ගන්නවා. දෙවෙනි පියවරේදී ඔයාට තේරෙන්න ඔළුව ඇඳලා මනස කොහෙද තියෙන්නේ? ඔළුව. මනස ඕන්න මනස ලිහිල් කර ගන්නවා කියලා අනිත්. මනස ලිහිල් කර ගන්නවා. ඒ වගේම ඈතින් ඇහෙන ශබ්ද වලට සවන් දෙනවා මේකෙදි වෙන්නේ. කන් දෙක අදින්න හොඳට. මානසික ලිහිල් භවයේදී වෙන්නේ පීඩාකාරී සිතුවිලි වලින් ඈත් වෙන්න, ඈතින් ඇහෙන ශබ්ද වලට අහුම්කම් දෙන්න. ඒවම තමයි මේ මානසික ලිහිල් භවයේදී ඇහෙන්නේ. ඈතින් ඇසෙන ගස් වැල් සෙලවෙන හඬට අහුම්කම් දෙන්න. ඕවා. ඊට පස්සේ අදිෂ්ඨානයේදී මම පන්තියේ පළවෙනියා වෙනවාමයි හඬක් ඇහි. මයි මම මිනි පහනක් වෙනවාමයි. ඒ අදිෂ්ඨානයේදී ප්‍රාර්ථනාව ඉතින් වා දැනේවා සිතේවා ලැබේවා වා ප්‍රාර්ථනා වා උදානය මම පන්තියේ පළවෙනියා වන්නෙමි. එක්කෝ නෙමි වලින් අවසන් වෙයි නැත්නම් පුළුවන් වලින් අවසන් වෙයි. උදානය පුළුවන් වලින් අවසන් වෙයි. එහෙම නැත්නම් නෙමි වලින් අවසන් වෙයි. මම පාසලට මිනි පහනක් වන්නෙමි. මම ලබාගත් සැනසීම අන් අයටද ලබා දෙන්න පුළුවන්. කොහොම? නෙමි වලින් අවසන් වෙයි නැත්නම් පුළුවන් වලින් අවසන් වෙනවා උදානේ වැකි. මේ ටික එක සැරයක් පාඩම් කරගන්න ආයේ මේ කෙටි සටහන පාඩම් කරා ගන්න ලේසි සටහන පාඩම් කරගන්නකො දැන්.
मैडम හ්ම්. චිත්‍රයක් පෙන්වන්නද? හා. ලස්සනයි. කවුද ඇන්ද පුතේ? අයියයි මමයි. ලස්සනයි. අයත් පෙන්නන්න. අයත් පෙන්නන්න. යාළුවන්ට පේන්න දාලා තියෙන්නේ. පෙන්නන්න. ලස්සනයි ඒක. හ්ම්. ඊළඟට පුතේ අවසානම කොටස ඔය පාඩමේ ආදර්ශවත් කවි ගී ගැන කියවෙන හොඳ පුරුදු ගැන කියවෙන කවි ගීත මොනවාද? සිරිත් මල් දම හරි. සිරිත් මල් දමේ කවි හොඳ පුරුදු ගැනමයි කියවෙන්නේ. ඉර උදා වෙන්නට පළමුව නැගිට සීකොට අලසකම් දුරු කොට කරන් වැඩපෙළ දියුණු වෙන්නට පසපැත්තට ඉර පායනකන් නිදාගෙන ඉන්න නැතුව කලින්ම නැගිටලා වැඩපෙළ ඉවර කරන්නලු දියුණු වෙන්න. දවල් වෙනකන් නිදාගන්නේ නැතුව. ඊට පස්සේ කියනවා ගුරුවරු කිසිම විට සතුටු නොම වෙති තැලුමට හොඳින් එය සිහි කොට වැරදි නොකරන් සැලුම් කෑමට. ගුරුවරු කවදාවත් ළමයින්ට ගහන්න කැමති නෑ. හැබැයි හොඳ දරුවෙක් කරන්න තමයි ගහන්නේ. ඒ නිසා ඔයා ගුරුවරුන්ගේ ගුටි කන්නේ නැතුව ගුරුවරුන්ගේ හිත් පාරන්නේ නැතුව ගුරුවරුන්ගේ හිත රිදවන්නේ නැතුව ඔයා හොඳ දරුවෙකු වගේම හැසිරෙන්න කියලා කියනවා. ගුරුන් දෙගුරුන්වත් වැඩි හිටියන් කෙනෙකුවත් කතාවක් කළහොත් නැගිට උත්තර දීම යහපත්. වැඩිහිටි කෙනෙක් කතා කරොත් ඉඳගෙන නෑ ගාන්නේ නැතුව නැගිටලා උත්තර දෙන්න කියනවා. හරි සම්බර යහපත් දරුවෙක් විදියට. අතින් අත බැඳ පෙළ නොයන් මම්මාවත් වල තනින් තන කඩවල නොයන් කරුණක් නැතිව කිසිවිට මහපාරේ අධ්‍ය අත්වල බැඳගෙන යන්න එපා. අනිත් අයට හිරිහැරයක් ඒ වගේම රස්තියාදු ගහන්න එපා කියනවා. හේතුවක් නැතුව අර හෙන්නේ ඇවිදින්න එපා කියනවා. නිදිමත ඇති විට ඒක මන් දන්නේ නැහැ තාලේ. නිදිමත ඇති විට කෑම නොකන්නේ නිදිමත නැති විට පොත් කියවන්නේ කුණු කැත සිහි කොට කෑම නොකන්නේ යහපත සිහි කොට නින්දට යන්නේ. නිදිමත ඇති විට කෑම නොකන්නේ නිදිබරව කෑම කන්න එපා. නිදිමත නැති වෙලාවට පොත්පත්වල වැඩ කරන්නලු. ඒ වගේම බත් කන වෙලාවට ජරා දේවල් මතක් කර අර පිළිකුල් සාගත දේවල් මතක් කර කෑම කන්නත් එපාලු. යහපත සිහි කොට නින්දට යන්නේ. ඔයා නිදාගද්දී ඔයා අනාගතයේදී කරන්න බලාපොරොත්තු වෙන දේවල් හෙට දවසේ කරන්න යන දේවල් යහපත් දේවල් මේ හිත නින්දට යන්න කියනවා. ඔය වගේ කවි ගොඩාක් තියෙනවා. මේ හැම එකකින්ම යහපත් දරුවෙක් වෙන විදිය තමයි කියලා දෙන්නේ. මම මේ ටික ඔයාගේ ගෲප් වලට දෙන්නම් පුතේ. සිරිත් මල් දමේ කවි ටික. ඒ වගේම තව තියෙනවා බෙදා හදාගෙන කෑමේ අගය ගැන කියවෙන වෙරළු ගෙඩිය හරි අටකට බෙදාගෙන කපාගෙන. මේවා තමයි යහපුරුදු ගැන කියවෙන ආදර්ශවත් යහපුරුදු ගැන කියවෙන කවි ගීත ඇතුළත්. ඒ ටික පුතේ ලියා ගන්න ඕනේ. මේවා ලියලා තියන අයත් අහනවා. වෙරළු ගෙඩිය හරි අටකට බෙදාගෙන මේක ලියලා තියෙන රචනා කර ඇත්තේ කවුරුන්ද? කොහොම අහනවා. සිරිත් මල්දම කවි පන්තිය රචනා කර ඇත්තේ කවුද? සිරිත් මගේ සකි කවි පන්තිය රචනා කර ඇත්තේ කවුරුන්ද? ඒ ටික ලියාගෙන පාඩම් කරගෙන පළවෙනි තේමාවෙන් අපි අයින් වෙමු. දෙවෙනි තේමාවයි පටන් ගන්න තියෙන්නේ. හැබැයි ඒ ටික පාඩම් කරගෙනම ඔය කවි ටික අම්මා ගෲප් එකට දෙන්නම් ඈ. වෙරළු ගෙඩිය හරි අටකට බෙදාගෙන මේක බෙදා හදාගෙන කෑමේ අගය ගැන කියන්නේ. ආදර්ශමත් කවි ගී.
වෙරළු ගෙඩිය හරි අටකට බෙදාගෙන කොටහක් නොකා මේක රචනා කරලා තියෙන්නේ මේක සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන ගීතයක්. ඒක දීලා නෑ හැබැයි. පිරිමත් මගේ කවි ගායනය සුනිල් එදිරිසිංහ මහතා. පිරිමත් මගේ සාකි දෙවෙනි එක සිරිමත් මගේ සඛි. රචනය රචනා කරලා තියෙන්නේ තුන සිරිත් මල් දමේ කවි. රචනය. ඔතනින් පාඩම අවසන් වෙනවා. මේවා අහනවා පුතේ. සිරිත් මල් දම රචනා කරලා තියෙන්නේ කවුද? එම්.එල්. සිල්වා ගුරු මුහන්දිරම් තුමා.
සිරිත් මල්දම රචනා කර ඇත්තේ කවුද? කුමාරතුංග මුනිදාස මහතා. ওই ටික ලියාගෙන පාඩම් කරගෙන පළවෙනි තේමාව පළවෙනි පාඩම එකපාරක් ඔය අභ්‍යාස පොතේ පළවෙනි පාඩමම දැන් කියවන්න. මේක ලියාගෙන ඉවර වෙලා එකපාරක් මුළු පාඩමම කියවලා පාඩමේ මේ පරිසරයේ පාඩමෙන් අයින් වෙන්න. පොතේ ලියාගෙන එකපාරක් කියවන්න. මෙතනම පාඩම් කරලා අයින් වෙන්න. හරිද? පාඩම් කරගන්න පුතේ එකපාරක්.
සෙනුල් විරාම ලකුණු පටන් අරගෙන නැවතීමේ තිත පමණයිද මං කරේ. ඔව් ටීචර්. ප්‍රශ්නාර්ථ ලකුණු කරේ නැද්ද? නෑ. හරි. එහෙනම් දැන් පරිසරයේ තේමාවෙන් අයින් වෙලා මේ පැත්ත හැරෙන්න පුතේ. විරාම ලකුණු පාඩම පටන් ගත්තා. විරාම ලකුණු පාඩම පටන් අරගෙන අපි විරාම ලකුණු මෙන්න මේගොල්ලෝ ගැන ලිව්වා. මුලින්ම මොකද්ද දන්නවද කරේ? නැවතීමේ තිත, ප්‍රශ්නාර්ථ ලකුණ, කොමාව, යුගල උඩු කොමා 66 යන්නවය. එයාට යුගල උඩු කොමා කියනවා. ඊට පස්සේ වෙන තව ඔයාට 4 වසරෙන් එනවා විත්මයාදී ලක්ෂණ. තව එකක් එනවා සරල වරහන්. 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා 4 වසරේදී ඉගෙන ගන්න. මේකෙන් අපි පළවෙනි එක්කෙනා ගැන ඉගෙන ගත්තා තිත ගැන. වැකියක් අවසානයේ හැඟවීමට තිත යොදනවා කිව්වා. වැකියක අවසානයේ හැඟවීමට නැවතීමේ තිත යොදනවා කිව්වා. දැන් පුතේ දෙවෙනි එක්කෙනා ප්‍රශ්නාර්ථ ලකුණ. ප්‍රශ්නාර්ථ ලකුණ. ඇයි ඕන වෙන්නේ මෙයාව? ප්‍රශ්නාසන වැකිවල අග ප්‍රශ්නාර්ථ ලකුණ යොදනවා. නේද? ප්‍රශ්න අසන වැකිවල අවසානයේ අගට ප්‍රශ්නාර්ථ ලකුණ යොදනවා. ප්‍රශ්න අසන වාක්‍යවල අග ප්‍රශ්නාර්ථ ලකුණ යොදනවා. ඔච්චරයි. අම්මා ඔයා බත් කෑවාද? ප්‍රශ්නයක්. දානවා පිටිපස්සෙන් ප්‍රශ්නාර්ථ ලකුණ.
ඔයා හෙට පාසල් යනවාද? ප්‍රශ්න අසනවා කියක් දානවා ප්‍රශ්නාර්ථ ලකුණ. ඔයාට බඩගිනිද? ප්‍රශ්නය ප්‍රශ්නාර්ථ ලකුණ දැම්මා. ඔන්න ඔකට තමයි මෙන්න මේ ප්‍රශ්නාර්ථ ලකුණ ඕනේ වෙන්නේ. නැගිටලා ගිහිල්ලා කුස්සියේ පැත්තේ රවුමක් දාලා ඉන්න මොනවා හරි කාලා බීලා ඔක්කොමලා යන්න. වතුර ටිකක් හරි බීලා කරලා එන්නකෝ. මහන්සිය නිවාගෙන එන්න. දැන් ගිහිල්ලා ආවනේ. ඔන්න දෙවෙනි විරාම ලකුණ ප්‍රශ්නාර්ථ ලකුණ. ඔයාට දීලා තියෙනවා ප්‍රශ්න අසන වාක්‍යයක ප්‍රශ්නාර්ථ ලකුණ යොදයි. ප්‍රශ්න අසන වැකියක් අවසානයේට ප්‍රශ්නාර්ථ ලකුණ යොදනවා. ඔන්න ඔයාගේ අත්‍යාසය අම්මා ගමට ගියාද ප්‍රශ්නාර්ථ ලකුණ කොතෙන්ටද? ප්‍රශ්න අසන වැකියක අවසානයේ යොදන්න පුතේ. ඔයාට බඩගිනිද? ප්‍රශ්නයක්. ඔබේ ජයග්‍රහණයට හේතුව කුමක්ද? ප්‍රශ්නය. ප්‍රශ්න අසන වැකියක අවසානයේට ප්‍රශ්නාර්ථ ලකුණ යොදනවා. හිරුතර ප්‍රශ්නාර්ථ
ප්‍රශ්නාර්ථ ලකුණ දෙවෙනි විරාම ලකුණ ප්‍රශ්නාර්ථ ලකුණ ප්‍රශ්නාර්ථ ලකුණ ප්‍රශ්න අසන වාක්‍යයක ප්‍රශ්නාර්ථ ලකුණ යොදයි කියලා අපි ලියා ගන්නවා මෙන්න ඔයාගේ අභ්‍යාසය. ඉතින් ටීචර් කෙනෙක් වෙලාද? කමන්නේ දාගන්න ඒක සාරියක් ඇඳගෙන. ඒක දාගන්න. නැවතීමේ සිට යෙදුවද? ඇයි අද කතා කරන්නේ නැත්තේ? දුලිති. අකෙන් දිනුක එහෙනම් අම්මා කමෙන්ට් ගියාද? ප්‍රශ්නාර්ථ ලකුණ ප්‍රශ්න
හැකියාව. ඔයාට බඩගින්න ප්‍රශ්න අසන හැකියාව. ඔබේ ජයග්‍රහණයේ හේතුව කුමක්ද? ප්‍රශ්නාර්ථ ලකුණ. තුන්වෙනි එක්කෙනා පුතේ කොමාව. තුන්වෙනි විරාම ලකුණ කොමාව. කොමාව යොදන්නේ වාක්‍යයක් අවසන් වීමට පෙර තබන විරාමවලදී. එකම වර්ගයේ ලිස්ට් එකක් දෙද්දී ඒගොල්ලෝ වෙන් කරන්න අපි කොමාව යොදනවා. වාක්‍යයක් අවසන් වීමට පෙර තබන විරාමයකදී කොමාව යොදනවා. වාක්‍යයක් අවසානයේ කොමාව යොදනවද? නෑ. වැකියක් අවසානයේ කොමාව යොදනවද? නෑ. වැකියක් අවසන් වීමට පෙර තබන විරාමයකදී තමයි කොමාව යොදන්නේ. අවසානයේ යොදන්නේ නෑ. එහෙනම් තුන්වෙනි කෙනා කොමාව. නෙමෙයි තුන නෙමෙයි හතරනේ. ටීචර්. කොමාව. වාක්‍යයක් අවසන් වීමට පෙර තබන ඔයාගේ නම ගෙන්දිය. ටීචර්. ඕ ටීචර්. ඔව් මම දිනුක නෙමෙයි. එහෙනම් මම ඉස්සර අපේ මල්ලික නම් වෙලා තියෙන අපේ මල්ලිත් ඔන්ලයින් පන්තියට ඉන්නානේ. කවුරුද පන්ති ඉන්නවද? ඔව්. එකේ මංගිත් ඉන්නා. මල්ලි කීයකටද ඉන්නේ? නංගි මල්ලි එක වසරට ඉන්නේ. හා වාක්‍යයක් අවසන් වීමට පෙර තබන විරාමයකදී කොමාව යොදන අවසානයේ නෙමෙයි අවසානයේ පෙර විරාමයකදී. සිංහල කියවීම පොතේ පළවෙනි පාඩමෙන් අරගන්නවා. දෙවෙනි පාඩමෙන් අරගන්නවා සිහින මැව් සිත්තරිය පාඩමේ. ඇය ලියූ බලන්න ඕන හොඳට වැකිය. ඇය ලියූ ඒකම ගන්න ඈ. ඇය ලියූ දුවන රැවුල. සිබිල් වෙස්ස සිංහ මැදිනිය ගැන මේ කියන්නේ දුවන රැවුල. වෙසක් පහන එක වගේ ලිස්ට් එකක්. වෙසක් පහන උඩ ගිය බබා බබා හැවුම් යෝධයා මේ පොත් ලිස්ට් එකක් දෙන්නේ නේ. හැවුම් යෝධයා තිබිල් වෙත සිංහ මැදිනියගේ පොත්. හැවුම් යෝධයා කිරිහාමි මැටි ගෙදර ළමයි සූත්‍ර පුංචා තා පොඩ්ඩක් ආදී පොත් රැසකි. බලන්න මේකට දාන්න විරාම ලකුණු. වැරදුනොත් අපි හදාගමු. ආදී පොත් රැසකි.
එයලියු දුවන රැවුල වෙසක් පහන උඩ ගිය බබා කුළුන් බබා කැවුම් යෝධයා කිරිහාමි මැටි ගෙදර ළමයි සූත්තර පුංචා රතු කාර් පොඩ්ඩා ආදී පොත් රැසකි. කොමාව පොතෙන්ට දෙන්නේ කියලා දාගෙන යන්න බලන්න එක වගේ ලිස්ට් එකක් වෙන් කරන්න කොමාව යොදනවා. मैडम මල්ලගේ හතර ශ්‍රේණියේ පොත තියෙනවා. ටීචර් අපේ අම්මලා කතා කරන්න ඕනේ. කියන්න පුතේ කියන්න. ටීචර් ඔව්. දිනුගටයි ටිකක් ටීචර් එක වසරේ ලියන්න අමාරුයිනේ එකපාරටම මුතු අකුර පොත ගන්න පුළුවන්ද දැන්? මොනා පොතද? මුතු අකුර අර මේගොල්ලන්ට කලින් කඩේට ඔව් මුතු අකුර පොත් කඩවල් වලට තාම ඇවිල්ලා නැහැ. ඒ දෙන්නට ටීචර් එකපාරටම මේ පස්රූලේ ලියන්න අමාරුයි ඒක. බලන්න මට චුට්ටක් පොත් දෙක පෙන්නන්න. හැබැයි මුලින් ඉතින් ලියද්දි එහෙම තමයි ලියලා අත කුරු වුණාම තමයි ඉතින් හරියන්නේ. මොන්ටිසෝරියෙන් හැඩතලවත් ලිව්වේ නැද්ද? එහෙම ලියුවා ටීචර් මේ දෙන්න මේ 2021 ජනවාරි නිසා අර තේරුම ටිකක් අඩු. ඒක එහෙම තියෙනවා. එයාලා දැන් එතකොට පොඩි බබාලානේ. ඕක හරියනමයි ඉතින්. බලන්න චුට්ටක් මට මේ පිටුව පෙන්නන්න. ටීචර් පෙන්නන්න පුතේ. ටීචර් පොඩ්ඩක් අයින් වෙනවද? ඉතින් ඔය ලියලා තියෙන්නේ. අතින් අල්ලලාද ඔය අකුරු ඔක්කොම ලියුවේ? නෑ ටීචර් ඒ වුණාට මේ මෙතන එහෙම චුට්ටක් මේ අනේ කමන්නේ අර තාම ඔය හොට වගේ වෙන ඔහොම තමයි එක වසරේ බබාලා ලියන ඒවා. මාසයක් විතර යනවා මේ ඇඟිලි තුඩු ශක්තිමත් වෙන්න ළමයට. ඔය හැටි. ඔය මේගොල්ලෝ හොඳයි නයිකියා වගේ ලියන්නේ. ඔහොම නෙවෙයි සමහර ළමයි ඔහොම ඇද කර ලියන්නේ. ඔහොම කියන්නකො මට තව මාසෙකින් විතර කියන්නකො මොකද තත්ත්වය කියලා. හරි ඔය හැටි ඕක තමයි. ටීචර් චුට්ටක් හොට වෙන්න ටීචර්. මම ලියන එකත් ඒක කියන දේවත් අහගෙන හිටියේ නෑ. දැන් මේ ඊගොල්ලන්ට ඉස්සෙල්ලම මන දුවන රැවුල අතනක් තියෙනවා. හය දෙනෙක්ගේ මයික් ඔන් කරලා ඉන්න. මේ මොකද්ද මේ කරන්නේ? හරිද ලියලා ඉවරද? නෑ ටීචර්. මේ පොත්
නන්නේ මේ දුවන රැවුල වෙනසක් පහළ උඩ ගිය බබා කුළුණු බබා දැන් කිසි කිව්වනේ ඒ ගෙදර ළමයි උත්තර පෙන්නලා ඇය ලියූ තව මොනවද ලියන්නේ? කොහොම දාන්න දැන්? විරාම ලකුණු දාන්න. එකම වගේ ලිස්ට් එකක් වෙන් කරමු. ඇය ලියූ දුවන රැවුල වෙසක් පහනින් කොමාවකින් වෙන් කරන්න. ඇය ලියූ දුවන රැවුල වෙසක් පහන වෙන් කරන්න උඩ ගිය බබාගෙන්. උඩ ගිය බබා වෙන් කරන්න පුළුන් බබාගෙන්. පුළුන් බබා පුත වෙන් කරන්න කැවුම් යෝධයාගෙන්. කැවුම් යෝධයා පුත වෙන් කරන්න කිරිහාමි. කිරිහාමිගෙන්. කිරිහාමි පුත වෙන් කරන්න මැටි ගෙදර ළමයිගෙන්. මැටි ගෙදර ළමයි පුත වෙන් කරන්න සූත්තර පුංචාගෙන්. සූත්තර පුංචා මැටි ගෙදර ළමයි වෙන් කරන්න සූත්තර පුංචාගෙන්. සූත්තර පුංචා වෙන් කරන්න රතු කාර් පොඩ්ඩගෙන්. රතු කාර් පොඩ්ඩා ආදී පොත් රතු කාර් පොඩ්ඩා ළඟට ආයේ තියන්නේ නෑ පොත් ලිස්ට් එක ඉවරයි රතු කාර් පොඩ්ඩට තියලා තියෙනවා නම් මකන්න එකම වගේ ලිස්ට් එකක් අවසන් වෙන තැන තියන්නේ නෑ යාම වෙන් කරන්න කෙනෙක් නෑ එතන ඒ නිසා එතනින් තියන්නේ නෑ ඊට පස්සේ මේකේ අවසානෙටම ආදී පොත් රැසකි නැවතීමේ තිත වැකි අවසానයි තේරුණාද? ඇයලියු දුවන රැවුල කොමාව තියෙනවා නම් විරාමයක් අරගෙන කියවන්න ඕනේ. ඇයලියු දුවන රැවුල වෙසක් පහන උඩ ගිය බබා කුළුන් බබා කැවුම් යෝධයා කිරිහාමි මැටි ගෙදර ළමයි සූතර පුංචා රතු කාර් පොඩ්ඩා ආදී පොත් රැසකි. රතු කාර් පොඩ්ඩට තියන්නේ නැහැ. අහගෙන හිටියේ නැද්ද ඒක උඩ බලපන් ඉතින් ඉපදිච්ච නැති ඒ ඉස්කෝලේ මොන්නේ දැන් ආගමද අවධානය නැති නේද තව එකක් පුරුදු වෙන්න තියමු. අපේ ගෙදර පේර ආඹ කේසෙල් දෝඩම් නාමිනම් පැල වගා කර තිබේ. එකම වර්ගයේ ලිස්ට් එකක් පළතුරු ලිස්ට් එකක්. එහෙනම් එක්කෙනෙක් අනිත් කෙනාගෙන් වෙන් කරන්න අපි කොමාව යොදනවා. දෙවෙනි වැකිය මේ පළවෙනි වැකිය මේ පළවෙනි නෙමෙයි ඩොට් එකක් දාමු. මේ දෙවෙනි ඩොට් එක. අපේ ගෙදර පේර කෙසෙල් අඹ තව පළතුරක් කියන්න. අනෝද අනෝදා තව එකක් කියන්න. රඹුටන් සමුටන් අලිගට පෙර පැටියා පැල වගා කර තිබේ. එකම වගේ ලිස්ට් එක වෙන් කරන්න. තිබේ ගාවට මොනවා හරි වැකියාව සම්පූර්ණ වෙනවද කියලා බලන්න.
Yes, teacher. බලන්න හරිද කියලා. ඊළඟ විරාම ලකුණු 3 ඊළඟ දවසේ අද යනවා අපි හොම්මම දෙමළ පාඩමට. නතර කරලා තියෙන්නේ සහෝදරන් සහෝදරීද? ආනේ සන්දේයි පොළ පාඩශාලේ පාසල වංගි බැංකුව පොදු ස්ථාන වලින් නතර කරලා තියෙන්නේ. පොදු ස්ථාන 3ක් දුන්නා. එකක් පාසලට පාඩශාලෙයි පොළට සන්දේයි බැංකුවට වංගි කියලා මන් දීලා ඇති. පෙරලලා බලන්න මට මතකයි. ඔව් ටීචර්. හරිද? ඉතුරු පොදු ස්ථාන ටික අද බස් නැවතුම් පොළට. මේක දැම්මේ නෑනේ. මේක කරලා ඉමු. දැන් දෙමළ අය වලටත් ඉවරයි. මේක හරි වැරදි බැලුවෙත් නෑනේ අපි. අපේ ගෙදර අපේ ගෙදර පෙර කොමා කෙසෙල් අඹ වලින් වෙන් කරන්න කොමාව දැම්මා. අප අනෝද වලින් වෙන් කරන්න කොමාව. අනෝද රඹුටන් වලින් වෙන් කරන්න කොමාව. රඹුටන් පැල වලින් වෙන් කරන්නේ නෑ. එකම වර්ගයේ ලිස්ට් එක ඉවරයි. වගා කර තිබේ නන්තිට. ඉතින් කල් වැඩ අවසන් කරගන්න. මේ දවස්වල අපි දෙමළ වල කතා කරන්නේ පොදු ස්ථාන ගැන. පොදු ස්ථාන 3ක් කතා කරා. පාසලට පාඩශාලෙයි පොළට සන්දේයි බැංකුවට වංගි. අද කතා කරනවා බස් නැවතුම් පොළට බස් නිලයම්. දුම්රිය ස්ථානයට කුහේරද නිලයම්. රෝහලට වෛද්‍යශාලෙයි. තැපැල් කන්තෝරුවට තැපැල් කාර්යාලයට තපාල් කාර්යාලයම්. ඔය ඉතුරු 4. 3ක් දන්නවා. සන්දේයි පොළ වංගි බැංකුව පාසලට පාඩශාලෙයි. ඉතුරු 4 රෝහලට වෛද්‍යශාලෙයි බස් නැවතුම් පොළට බස් නිලයම්. දුම්රිය නැවතුම් පොළට කුහේරද නිලයම්. මිහෙලි දුම්රිය නැවතුම් පොළට කුහේරද නිලයම්. අවසාන එක තැපැල් කාර්යාලයට තපාල් කාර්යාලයම්. ලේසිද අමාරුයිද? ලේසි. කීප වතාවක් කියවුවහම පුළුවන්. බස් නැවතුම් පොළට බස් නිලයම්. දුම්රිය නැවතුම් පොළට කුහේරද නිලයම්. තැපැල් කාර්යාලයට තපාල් කාර්යාලයම්. රෝහලට වෛද්‍යශාලෙයි. රෝහලට වෛද්‍යශාලෙයි. බස් නැවතුම් පොළට බස් නිලයම්. දුම්රිය නැවතුම් පොළට කුහේරද නිලයම්. රෝහලට වෛද්‍යශාලෙයි තැපැල් කාර්යාලයට තපාල් කාර්යාලයම්. ලේසි ඒ ටික. පොදු ස්ථාන ටික අද අවසන් කරමු. රෝහල වෛද්‍යශාලෙයි යම්. රෝහල වෛද්‍යශාලෙයි රෝහල වෛද්‍යශාලෙයි බස් නැවතුම්
තුම්පල බස් නිලයම් කොළ යා අකුරු වරද්දන්න එපා කාර්යාලය තපාල් කාර්යාලයම් පොදු ස්ථාන 4යි 5යි 6යි 7ක් ඉගෙන ගන්න තියෙනවා. දැන් අද වෙද්දි 7ම දුන්නා ඔයාට. ලියාගෙන පාඩම් කරගන්න 7ම. පාසල පාඩශාලේ අකුරු වරද්දන්න නැතුව පාඩම් කරගන්න මිහිරලි. මොකද ඔය පාසල පාඩශාලේ බැංකුව වංගී රෝහල වෛද්‍යශාලේ දුම්රිය ස්ථානයේ පුහේරද නිලයම් බස් නැවතුම්පල බස් නිලයම් තපාල් කාර්යාලය තපාල් කාර්යාලයම් ලේසි ඒවා පාඩම් ඉගෙනවා ඉතා ඉක්මනින් සන්දේයි පොළ පාසල පාඩශාලයි චන්දයි පොළ බැංකුව වංගී රෝහල වෛද්‍යාලයම් වංගි පොළ සන්දේ රෝහල බස් නැවතුම්පොළ බස් නිලයම් බස් නැවතුම්පොළ පුහේරිද බස් නිලයම් නිලයම් දුම්රිය ස්ථාන පුහේරද නිලයම් තපාල් කාර්යාලය තපාල් කාර්යාලය පාසල පාඩශාලේ රෝහල බැංකුව වංගි පොළ සන්දේ රෝහල වෛද්‍යශාලේ බස් නැවතුම්පොළ බස් නිලයම් දුම්රිය නැවතුම්පොළ පුහේරද නිලයම් තපාල් කාර්යාලය තපාල් කාර්යාලය රෝහල බලමු රෝහලේ ඉන්නේ කවුද
White tear. White tear. White tears are it. White tears are it. White tears. Personal control. Millennial. Millennial control. කුහේරද තිලේය. අයියා අම්මා කිව්වා ආයෙත් බලන්න මට බයිසිකල් එකක් කරන් දෙනවා කියලා. ඉෂාරත් වෙනවා මාත් එක්ක බයිසිකල් එකක් White tear. දැන් ඔය හතම පාඩම් කරගෙන ලියලා ඉවර වෙලා හතම පාඩම් කරගෙන අදට පන්තියෙන් අයින් වෙන්න පුළුවන්. හතම පාඩම් කරලා යන්න පුතේ ඈ නැත්තම් අයින් වෙන්න එපා. පාසල පාඩශාලයේ බැංකුව වංගි පාඩ ලියපු නැති අයට දෙන්නම් හිතුවා. පාසල පාඩශාලයේ පොළ සන්දෙයි රෝහල වෛද්‍යශාලයේ බස් නැවතුම් පොළ බස් නිලයම් වෙල්කාර්යාලය තපාල් කාර්යාලය ස්ථානය මේ පන්තියට තිලෙය ඉතුරු දවස් මේට කලින් අපිට 100ට බෙහෙත් ගන්න ගිහිල්ලා පාසල පාඩශාලයේ බැංකුව හිටපු වංගි නැති අයට අර මුල තුනක් තිබ්බේ නැති අයට මෙන්න ඒ තුනක් දුන්නා. පොළ සන්දෙයි මැඩම් මට රෝහල වෛද්‍යශාලයේ පාඩම් අය පන්තියෙන් අයින් වෙන්න ආයිබෝවන් රුක්සන්නයි කුරුණයි පුතේ. බස් නැවතුම් පොළ බස් නිලයම් තිරෙයම් එබල් කාර්යාලය තපාල් කාර්යාලය ඊට ආයිබෝවන් අම්මා පාඩම මොනවාරි කතා කරන්න ඕනේද? අම්මේ මොනවාරි කතා කරන්න ඕනද අර? යානවා කොහෙද එනකම්. අර ඕනේද? මම ඈ කලිය වැඩ කරන්නේ ඉඳගන්නකෝ
ඉන්නයාන මනම් සදුකුමාරයා වාලිත පෙම්බැන්න කතරගම් යමුසෙල්ල කතරගම් ඔබ එන්න යන මනම් සදුකුමාරයා වාලිත පෙම්බැන්න කතරගම් අදුකාරයයි සංගීත සාදයයි සාදුකාරයයි සංගීත සාදයයි ආදරේලා මාධ්‍ය සත්‍ය සුගත කල අයි කසලකම් ඉන්නයනම සදුකුමාරේ අබ ඔබ එන්න යන මනම් සදුකුමාරයා වාලිත වාලිත පෙම්බැන්න වා jadi kodak yang nama mana kota? Yang ke datang ini udah belum pola belum banget.